ආයිබෝන් භූමි YouTube channel එකට අපි බොහොම සාදරයෙන් පිළිගන්නවා. මම නාලක බණ්ඩාර. වෘත්තීය ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ව්‍යවසායකත්ව සංවර්ධන බොහෝ උපදේශකවරයෙක්. හොඳයි. ඔබ දන්නවා පසුගියදා HSBC බැංකුව ශ්‍රී ලංකාව තුළ සිදු කරමින් තිබුණු ඔවුන්ගේ සාමාන්‍ය බැංකු සේවා කටයුතු වලින් ඉවත් වෙන්න තීන්දුව කරලා තිබුණා. ඒ නිසා අද භූමියේ කතාව විශේෂයෙන්ම HSBC බැංකුවත් එක්ක කටයුතු කරපු ලක්ෂ 2ක පමණ ගනුදෙනු කරවන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි. HSBC බැංකුවේ සේවකයින්ට මොකද්ද සිද්ධ වෙන්නේ කියලාත් අපි අද කතා කරනවා. ප්‍රිය සහෘදයනි, ඔබ දන්නවා අපි සෑම විටම භූමියේ සාකච්ඡා කරන්නේ ශ්‍රී ලාංකික ඔබට බලපාන කාලීන සමාජ ආර්ථික සහ දේශපාලනික කාරණා පිළිබඳව. මේ කාරණා පිළිබඳව ඥානණය වීම තුළින් පුරවැසියන් හැටියට අත්‍යවශ්‍යම තැනදී නිවැරදිම තීන්දුව ලබා ගැනීමට අවශ්‍ය විඥානය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් ඒක ඔබටත් යහපත්, රටටත් යහපතක්. හොඳයි. HSBC බැංකුව කිව්වහම ගොඩක් දෙනෙක්ගේ කල්පනාවට එන්නේ ක්‍රෙඩිට් කාඩ්. HSBC ක්‍රෙඩිට් කාඩ් ලංකාවට හඳුන්වලා දුන්නේ 1994 දී. ඒ කියන්නේ මීට අවුරුදු 31කට කලින්. ඒ කාලේ ඉඳන් අද දක්වාම දේශීය වගේම විදේශීය ගනුදෙනු වලදීත් HSBC ක්‍රෙඩිට් කාඩ් ඉතාම විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලාංකිකයෝ පාවිච්චි කළා. දැන් නම් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි නොකරන කෙනෙක් හොයාගන්න බැරි තරම්. ඒ තරම්ම සුලභයි. නමුත් මීට ටික කාලයකට කලින් ක්‍රෙඩිට් කාඩ් ඒ තරම්ම සුලභ වුණේ නැහැ. ඒ කාලේ ක්‍රෙඩිට් කාඩ් එකක් මුදල් පසුබිමක තිබුණා නම් ඒ තිබුණේ සාමාන්‍යයෙන් පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණිය වගේ රැකියාවක් කරන කෙනෙකුගේ. ඒ කාලේ විධායක ශ්‍රේණියේ ගොඩ දෙනෙකුට HSBC බැංකුවෙන් බේරලා ඉන්නත් පුළුවන්කම තිබුණේ නැහැ. ඉතින් කාටත් ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගන්නට පාර කපපු HSBC බැංකුවේ රිටේල් බැංකින් කටයුතු එහෙම නැත්නම් පාරිභෝගික බැංකු කටයුතු වලට දැන් අවසන් ඇණය ගසමින් තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය සාමාන්‍ය බැංකු කටයුතු වලින් ඔවුන් ඉවත් වෙනවා කියලා HSBC බැංකුව විසින් පසුගියදා නිවේදනය කළා. ඒ කියන්නේ ඉතිරි කිරීම, ණය නිකුත් කිරීම, ක්‍රෙඩිට් කාඩ් වගේ සාමාන්‍ය බැංකු කටයුතු ටික NTB එහෙම නැත්නම් Nations Trust බැංකුව මගින් මිලදී අරන් තියෙනවා. මේ හුමාරු සඳහා රුපියල් බිලියන 18ක් ගෙවලා තිනවා කියලාත් අනාවරණය වෙනවා. ඉතින් මේ විදිහට HSBC බැංකුව රිටේල් බැංකින් වලින් ඉවත් වුණාට කෝපරේට් බැංකින් එහෙම නැත්නම් ආයතනික සහ සමාගම් මූල්‍ය කටයුතු වල තවදුරටත් ශ්‍රී ලංකාව තුල නිරත වෙනවා කියන එකත් අමතක කරන්න එපා. හොඳයි. මේ විදිහට සාමාන්‍ය බැංකු කටයුතු වලින් ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙලා යන HSBC බැංකුවේ ග්ලෝබල් ප්‍රශංසක එහෙම නැත්නම් ගෝලීය බැංකු ශාස්ත්‍රය තුල ඔවුන්ගේ භූමිකාව කොයි ආකාරයෙන්ද කියලාත් අපි පොඩ්ඩක් කතා කරමු. ලෝකයේ තියෙන දෙවන්තම බැංකුවක් වන HSBC බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 3200කට වඩා වත්කම් තියෙන බැංකුවක් කියලා කියන්නේ. මේ වත්කම් ප්‍රමාණය කොච්චරක්ද කියලා කිව්වොත් ශ්‍රී ලංකාව අවුරුදු 76ක් තිස්සේ අරගෙන තියෙන මුළු ණය මුදල වගේ 300 ගුණයකටත් වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් HSBC බැංකුව සතුව තියෙනවා කියලා කියන්නේ. තවත් විදිහකට කියනවා නම් ශ්‍රී ලංකාවේ විදේශ ශ්‍රමිකයන් සියලු දෙනාම අවුරුදු 300ක් තමන් උපයන මුදල් එකතු කළත් HSBC බැංකුවේ වත්කම් වලට සමාන කරන්න බැරිලු. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් මේ බැංකුව සතුව තියෙන වත්කම් ප්‍රමාණය කොච්චරද කියලා. HSBC බැංකුව ආරම්භ කරන්නේ 1895 දී හොංකොං වල. HSBC කියන අකුරු වල තේරුම තමයි Hong Kong and Shanghai Banking Corporation. බැංකුව ආරම්භ කරලා අවුරුදු 10ක් විතර යනකොට ආසියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව දක්වා මේ බැංකුවේ කටයුතු ව්‍යාප්ත වුණා. ජාත්‍යන්තර වෙළඳාමේදී පහසුකම් සපයා දීම HSBC බැංකුවේ සිදු වුණු ප්‍රමුඛ සේවාවක් කියලා කියන්න පුළුවන්. ඒ අනුව ජපානයේ යොකෝහාමා, ඉන්දියාවේ කල්කටා, වියට්නාමයේ හෝ චි මින් නගරය, පිලිපීනයේ මැනිලා ඇතුළු සේදමාවත ආශ්‍රිතවත් බැංකු කටයුතු HSBC බැංකුව මගින් ආරම්භ කළා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වෙනත් රටවලටත් බැංකුව ව්‍යාප්ත වුණා. අද වෙනකොට HSBC බැංකුව ලෝකේ රටවල් 57ක් පුරා සිය මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරමින් ඉන්නවා. හොඳයි. එහෙනම් HSBC බැංකුවේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාකාරකම් පිළිබඳව නැවත වතාවක් අපි සලකා බැලුවොත් මේ බැංකුව කාලයක් තිස්සේ ලංකාව තුල තමන්ගේ මෙහෙයුම් කටයුතු සීමා කරමින් හිටියේ. ඒකට හේතු උනේ
ලෝකයේ දෙවන්ත මූල සමාගමක් වන HSBC බැංකුවට ශ්‍රී ලංකාව තුළ වෙළඳපොළ තමන්ගේ ප්‍රමාණයට වඩා ඉතා කුඩා වීම. ඒ හේතුව නිසා මේ බැංකුවේ ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ටිකෙන් ටික කුඩා කරන්නට පටන් ගත්තා. ඕපරේෂන් එක ශ්‍රින්ක් වුණා. ඒ කියන්නේ ඇකිලුණා. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි රිටේල් බැංකින්. එහෙම නැත්නම් සාමාන්‍ය බැංකු කටයුතු, ඒ කියන්නේ පුද්ගල ගිණුම් සහ ක්‍රෙඩිට් කාඩ් පත් මෙහෙයුම් සහිත බැංකු කටයුතු වෙනත් බැංකුවක් වෙත පවරන්නට එහි කළමනාකාරීත්වය තීරණය කරන්න තියෙන්නේ. ඒ අනුව තමයි NTB බැංකුව විසින් HSBC බැංකුවේ බැංකු කටයුතු තමන් වෙතට පවරා ගත්තේ. ඒ ගනුදෙනුව රුපියල් බිලියන 18ක ගනුදෙනුවක්. දැන් මේ ගනුදෙනුවෙන් පස්සේ HSBC බැංකුවේ ගනුදෙනුකරුවන්ට මොකක්ද වෙන්නේ කියන එක තමයි අද අපේ මේ සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව. කොටින්ම කියතොත් මේ පවරා ගැනීමෙන් පස්සේ HSBC බැංකුවේ ගිණුම් හිමියන්ගේ ගිණුම් NTB බැංකුවේ ගිණුම් බවට පත් වෙනවා. ඒ වගේම HSBC ක්‍රෙඩිට් කාඩ් පත් NTB ක්‍රෙඩිට් කාඩ් බවට පත් වෙනවා. HSBC බැංකුවෙන් අරගෙන තියෙන ණය පහසුකම් NTB බැංකුවෙන් අරගෙන තියෙන ණය පහසුකම් බවට පත් වෙනවා. ඒ වුණාට හොඳට මතක තියාගන්න ප්‍රිය සහෘදීනි, මේක එක රැයකින් සිදුවන ක්‍රියාවලියක් නන් නෙමෙයි. ඔබ දන්නවා බැංකු කටයුතු වලදී සිදුවන මේ වගේ වෙනස්කම් ගැන අවධානයෙන් ඉන්න රාජ්‍ය ආයතනයක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ මහා බැංකුව. ලංකාවේ බැංකු කටයුතු සියල්ලම අධීක්ෂණය කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව මගින්. ඒ නිසා මේ ගිණුම් හුවමාරු කිරීම කියන ක්‍රියාවලිය හිතුමනාපයට කරන්න බැංකු දෙකටම බැහැ. ඒ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය උමනා කරනවා. නමුත් තවමත් ඒ සඳහා මහා බැංකුවෙන් අනුමැතිය හම්බ වෙලා නැහැ. ඒ අනුමැතිය ලබා ගැනීමේ කටයුතු සහ බැංකු ගිණුම් හුවමාරු කිරීමේ කටයුතු ලබන අවුරුද්දේ, ඒ කියන්නේ 2026 වසරේ මුල් කාර්තුව තුල අවසන් කිරීමට හැකියාවක් ලැබේවි කියලා HSBC බැංකුව විශ්වාස කරනවා. ඉතින් ලක්ෂ 2ක් පමණ වන HSBC ගනුදෙනුකරුවන්ට බලපාන වැදගත්ම දේ තමයි ශ්‍රී ලංකා මහා බැංකුව කියන විදිහට මේ ක්‍රියාවලියේදී HSBC බැංකුවේ කිසිම ගිණුමකට හෝ ක්‍රෙඩිට් කාඩ් පතකට කිසියම්ම හෝ බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. තැන්පතුකරුවන්ගේ තැන්පතු වලටත් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අනික් අතට ගත්තොත් HSBC බැංකුවේ රිටේල් බැංකින් එහෙම නැත්නම් සාමාන්‍ය බැංකු කටයුතු NTB බැංකුවට පවරා දීමෙන් පස්සේ ඒ බැංකුව ශ්‍රී ලංකාව තුල තමන්ගේ සියලුම කටයුතු නතර කරන්නේත් නැහැ. බැංකුවත් එක්ක දැනට කටයුතු කරන ව්‍යාපාරික ආයතන සහ දෙවන්ත සමාගම් වලට ඒ අදාළ බැංකු සේවාවන් සැපීමේ කටයුතු HSBC සමාගම් මගින් දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ මුදල් කළමනාකරන කටයුතු, සුරැකුම්පත් සහ ඊට අදාළ සේවා කටයුතු අපි ඒවට ට්‍රෙෂරි සර්විසස් කියලා කියනවා. ඒ වගේ සේවාවන් දෙවන්ත ආයතන සහ මූල සමාගම් වලට මේ බැංකුවෙන් කලින් වගේම ලබලා දෙනවා. හොඳයි. අපි මේ කතා කළේ මේ බැංකු දෙක ඒකාබද්ධ වන විට ගනුදෙනුකරුවන්ට මොකද සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට අපි සලකා බලන්න ඕනේ වැදගත් කාරණා තමයි බැංකු දෙක ඒකාබද්ධ වෙනකොට HSBC බැංකුවේ සේවය කරන සේවකයින්ට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මෙතනදී සේවකයින්ට කිසිදු අගතියක් සිදු නොවීමට මේ බැංකු දෙකම වග බලා ගන්න බවට සඳහන් කරලා තියෙනවා. දැන් මේ ගනුදෙනුව සිදුවන අවස්ථාව වන විට HSBC බැංකුවේ සේවකයන් 450ක් පමණ වැඩ කරනවා. එතකොට මේ 450ම තමන්ගේ බැංකුවට අනියුක්ත කරගන්නේ NTB බැංකුව. ඒ කියන්නේ Nations Trust බැංකුව කැමැත්ත පළ කරලා තියෙන්නේ. එහෙමනම් දැන් ඔබට පැහැදිලි HSBC බැංකුවේ ගනුදෙනුකරුවන්ට හෝ සේවකයින්ට මේ ගනුදෙනුවෙන් අගතියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හොඳයි. අවසාන වශයෙන් තවත් එක දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ ගනුදෙනුවත් එක්ක ඉතාමත් වැදගත් දෙයක් සිද්ධ වුණා. දැන් මේ ගනුදෙනුව සිද්ධ වුණේ පසුගිය සැප්තැම්බර් 23 අඟහරුවාදා හවස. ඊට පහුවෙනිදා, ඒ කියන්නේ බදාදා උදේ NTB බැංකුව මේ පිළිබඳව කොළඹ කොටස් වෙළඳපොළට දැනුම් දීලා මේක ප්‍රසිද්ධ වුණා. ඒ වෙලාවෙ ඉඳන් කොළඹ කොටස් වෙළඳපොලේ NTB බැංකුවේ කොටස් වල වටිනාකම රොකට් එකක වේගයෙන් ඉහළ යන පටන් ගත්තා. පළවෙනි දවස අවසන් වෙනකොට කොටස් වල වටිනාකම රුපියල් 80කින් 90කින් විතර ඉහළ ගියා. දෙවෙනි දවස අවසන් වෙනකොට තවත් රුපියල් 20කින් 30කින් විතර NTB බැංකුවේ කොටස් වල මිල ඉහළ ගියා. ඒකෙන් NTB බැංකුවේ කොටස් හිමියන්ට ලොකු බෝනස් වාසියක් හම්බ වුණා. හොඳයි. අවසානයේ පෙර තවත් වැදගත් දෙයක් කියන්නම්. සමහර විට ඔබ හිතනවා ඇති ලංකාවේ බැංකු දෙකක් ඒකාබද්ධ වුණ පළවෙනි අවස්ථාවද මේක කියලා. ඇත්තරම මෙතනදී ඒකාබද්ධ වුණේ පුද්ගලික බැංකු දෙකක්. මේවා
ජාත්‍යන්තර බැංකු. නමුත් මීට කලින් ලංකාවේ රාජ්‍ය බැංකු මේ විදිහට ඒකාබද්ධ වෙලා තියෙනවා. ඔබ දන්නවා පළාත් මට්ටමින් තිබුණු රුහුණු සංවර්ධන බැංකුව, එතකොට ඌව සංවර්ධන බැංකුව වගේ ප්‍රාදේශීය බැංකු ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යටතේ ඒකාබද්ධ වුණා. ඒ බැංකුත් අද වෙනකොට කිසි අහේනියක් නැතුව යහතින් ඉදිරියට යනවා. හොඳයි. HSBC බැංකුව සහ NTB බැංකු දෙක ඒකාබද්ධ වීම ගැන කතා කරන්න තිබෙන්නේ එපමණයි. ඉතින් ප්‍රිය සහෘදයනි, අපි අපේ සාකච්ඡාවේ අවසානට ළඟා වෙලා තියෙන්නේ. ශ්‍රී ලාංකික සමාජයේ ආර්ථිකයේ සහ දේශපාලනයේ සංකීර්ණතා ගවේෂණය කරන අතරතුර අපත් සමග සංවාදයට එකතු වන ඔබ සැමට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඔබට පුළුවන් ඔබගේ වටිනා අදහස් අපත් සමග බෙදා හදා ගන්න. ඒ වගේම අපගේ අන්තර්ගතයන් පිළිබඳව ඔබ සෑහීමකටපත් වෙනවා නම් මේ වීඩියෝවට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වඩාත් දැනුවත් සහ සංවේදී ප්‍රජාවක් ගොඩනැගීමට අපි එක්ව කටයුතු කරමු. ආයුබෝවන්.